අවසරයි 2026 ජනවාරි මාසයේ 25 වෙනි ඉරිදිනයි. දේවවචනයේ නැමැති අතිවාරයව දැම්මොත් ජීවිතය වටන්නට බෑ. දේවවචනයේ නැමැති අතිවාරයව දැම්මොත් ජීවිතය වටන්නට බෑ. මම කාලා තිබෙන රසම කෑම තමයි සුදු බයිබලයේ දේවවචනය. එසකියල් 3 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදය. උන්වහන්සේද ඒ පොත අනුභව කරන්න මට දුන්සේක. තවද උන්වහන්සේ කතා කරමින් මනුෂ්‍ය පුත්‍රයා මා නුඹට දෙන මේ පොත අනුභව කර නොවේ කුස පුරවා ගන්නයි මට වදාළසේක. මම එය අනුභව කෙලිමි. එය මාගේ කටට මේ පැනිමෙන් මිහිරිව තිබිනි. දිවෙන් වහන්සේ තුලින් ගැලීමේ පණිඩය කියන්නේ ජේසුස් වහන්සේ තුලින්ය. ජේසුස් වහන්සේගෙන් පසු ගැලීමේ පණිඩය ගෝලයන් තුලින් කියනවා. ගෝලයන්ගෙන් පසු ගැලීමේ පණිඩය ගෙන ගියේ අප තුලිනි. දිවෙන් වහන්සේ අපගේ හදවතට කතා කරන්නේ මනුෂ්‍යයන් තුලිනි. මා තුලින් කතා කරන්නේ ජේසුස් වහන්සේ. ගැලවීමේ පණිවිඩය මාගේ මුඛයේ තැබුවේ. අද වෙනකොට ගැලවීමේ පණිවිඩය අසන්න මිනිසුන් බිලියන 2ක් බලාගෙන සිටිනවා. මතෙව් 7 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදය. එයින් යමෙක් මාගේ වචනය අසා ඒවා පිළිපදීද ඔහු පර්වතයේ මත තමාගේ ගිය තනාගත් නැනතුකට සමානය. වැසි වැස ජලය ගලා සුළඟ හමා ඒකට ගැසීය. ඒ පර්වතයේ මත පිහිටි බැවින් බිඳ නොවැටිනි. දේවවචනයේ නැමැති අතිවාරම දැම්මොත් ජීවිතය වටන්නට බෑ. තවද යමෙක් මාගේ මේ වචන අසා ඒවා නොපිළිපදීද ඔහු වැලි මත ගේ තනාගත් අනුවන මිනිසෙකුට සමානය. වැසි වැස ජලය ගලා සුළඟ හමා ඒකට ගැසීය. එය බිඳ වැටිනි. එහි වැටීමද භයංකාර විය. කවුරු හරි කෙනෙක් මාගේ ඉගැන්වීම් වලට ඇහුම්කන් දෙනවා නම් ඔබ පර්වතයේ මත තමාගේ ගිය තනාගත් නැනතුකට සමානය. දේවවචනය ඇසුණා. එම දේවවචනය නැසුණා සිටින්න ඔබට දේවවචනයට ඇහුම්කන් දෙන්නත් පුළුවන්, ඇහුම්කන් නොදෙන්නත් පුළුවන්. ජේසුස් වහන්සේ වචනය ඇසීමෙන් ඇදහිල්ල ඇතිවේ. දේවවචනය නැවති අතිවාරම දැම්මොත් ප්‍රශ්න වලින් ජීවිත විනාශ වන්නේ නැහැ. ඇහුම්කන් දෙන්න, ඇසුණු දේ විශ්වාස කරන්න, විශ්වාස කරපු දේ කීකරු වන්න. දේවවචනයට ඇහුම්කන් දුන්නොත් පර්වතයේ මත දේවවචනය නැමැති අතිවාරමක් දැමු ගියක් දැමු නැනතුකට සමානය. 1 යොහන් 5 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදයේ මෙහෙම දෙයක් කියනවා. ජේසුස් වහන්සේ තුළ ජීවත් වෙමු. ජේසුස් වහන්සේ සැබෑ වූ දිව්‍ය වහන්සේ සනාතන ජීවනයේද වනසේක. රෝම පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයේ මෙහෙම දෙයක් කියනවා. ඇදහිල්ල ඇතිවන්නේ පණිවිඩය ඇසීමෙනි. රෝම පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ මෙහෙම දෙයක් කියනවා. ජේසුස් වහන්සේ සියල්ලන්ගේම ස්වාමීන් වහන්සේය. උන්වහන්සේගේ පිහිට ආයතන සියල්ලන්ට උන්වහන්සේ සියලු
යසිසුරු සරසා දෙනසේක. මන්ද ස්වාමීන් වහන්සේගේ නාමය කියා අයදින කවුරු නමුත් ගලව ලබන්නේය. එළිදරව් පොතේ 21 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ මෙහෙම දෙයක් කියනවා. ජේසුස් වහන්සේ ඔවුන්ගේ දෙනතින් සියලු කඳුළු පිසදමනසේක. මරණය තවත් නැත. වැළපීමද හැඬීමද වේදනාවද තවත් නැත. එපිරිස පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ මෙහෙම දෙයක් කියනවා. ජේසුස් වහන්සේ ඔබගේ ආලෝකය වනසේක. මේ බයිබල් පද වලින් දෙවියන් වහන්සේට මුල්තර දෙනවාද? බයිබලයේ වචන වලට මුල්තර දෙනවාද? මුල්තර දීලා බලන්න. ඔබගේ ජීවිතය වකන්නට බෑ. සුදු බයිබලයේ වචන වලට මුල්තර දෙනවාද? මුල්තර දීලා බලන්න. ඔබගේ ජීවිතය වකන්නට බෑ. ජේසුස්විතයි